මේ බැජ් මේ ඩිලේ එක ඇති වුණේ කොහොමද කියනවා නම් කොවිඩ් කාලේ ඉඳලා මාස 3ක ඩිලේ එකක් තිබුණා. එතකොට ඒ අවුරුදු වල ඒ ලෙවල් බැජ්ස් එයාලා වෙනුවෙන් ඉදිරිපත් වෙලා එක්සෑම් එකට එයාලට අවශ්‍ය කරන අධ්‍යයන කාලය එයාලා කොහොම හරි ලබා ගත්තා. ඒ වගේම මේ කාලේදී තිබුණු ආණ්ඩුවක් සංවේදීව ළමයි දිහා බලලා මේක තේරුම් අරගෙන එයාලට ඒ අධ්‍යයන කාලය ලබා දෙන්න ඒගොල්ලෝ පහසුකම් සැලසලා දුන්නා. දැන් මේ පාරේ ඒ ලෙවල් බැජ් එකට වෙච්ච අසාධාරණයන් කිහිපයක් මම මෙතන කියන්න කැමතියි. පළවෙනි එක තමයි දික්ක කුණාටු නිසා මේ අපේ 25 එක්සෑම් එක එක්සෑම් සීසන් එකේදී පහ වුණා. ඒ වගේම මේක රීකරෙක්ෂන් එන්නත් ගොඩක් පරක් වුණා. රීකරෙක්ෂන් ඇවිල්ලා මාසයක වගේ කාලයක් තමයි මේ එක්සෑම් එකට අපිට තියෙන්නේ. ඒ වගේම එක්සෑම් එකේ තියෙන මේ ඩිලේ එක බැච් එකකින් යවන එක ඇත්තටම හරිම අසාධාරණයි. ඒ කාලෙදි බදාදා නිවාඩු හම්බුණා පාසල් නිවාඩු. ඒ වගේම මේ පාර එක්සෑම් ෂෙඩියුල් එකේ 7 වෙනිදා තමයි අපේ A-level එක්සෑම් එක මේ එක්සෑම් එක ලියන ළමයිගේ පාසල් නිවාඩුව ලැබෙන්නේ 7 වෙනිදා. ඒ වගේම 10 වෙනිදා දින දෙකකින් මේ ස්ටඩි ලීව් එකක්වත් නැතුව දින දෙකකින්ම එක්සෑම් එක පටන් ගන්නවා. 3 වෙනි වාරයට පාසල් යන ළමයින්ට 3 වෙනි වාරයේ තිබිලා තියෙන දින 9යි. ඒ වගේම ෆස්ට් ෂයි අයට මාස ඔක්කොම 6ක ඩිලේ එකක් වගේම සෙකන්ඩ් ෂයි අයට මාස 3ක ඩිලේ එකක් සම්පූර්ණයෙන්ම වෙලා තියෙනවා. දැන් අනිත් එක මෙතනදී ස්ට්‍රීම් එක මාරු කරලා මේ අලුත් ස්ට්‍රීම් එකකට රිසල්ට්ස් ආවට පස්සේ මේ අලුත් ස්ට්‍රීම් එකකට මාරු වෙන ළමයි එයාලා කොහොමද අලුත් සබ්ජෙක්ට් එකක් අලුතෙන්ම ඉගෙන ගන්න කොහොමද කියන එකත් එතන ප්‍රශ්නයක් ඇති වෙනවා. ඒ වගේම ඉංජිනේරින් මෙඩිසින් ගැන කතා කරොත් ඉංජිනේරින් මෙඩිසින් ගන්න දිස්ත්‍රික් කෝටා එකකට අනුව. එතකොට එක දිස්ත්‍රික්කයෙන් උදාහරණයක් විදිහට කළුතර දිස්ත්‍රික්කයෙන් අපි ගත්තොත් මෙඩිසින් ගන්න 100යි කියලා නම් 100 ඉඳලා 150 විතර දක්වා ළමයි ඒ හීනය වෙනුවෙන් තමන්ට වෛද්‍ය හීනය එයි කියලා බලාපොරොත්තු තියාගෙන ඉන්නවා. දැන් මේකේ සෙකන්ඩ් ෂයි එකේ ළමයිට තියෙන මාස 4ක කාලයකින් මේ බයොලොජි මැත්ස් කෙමිස්ට්‍රි කම්බයින් මැතමැටික්ස් වගේ සබ්ජෙක්ට්ස් කරන අයට ඒක බල්ක් සබ්ජෙක්ට් එකක් ඉන්න within 4 months ඒගොල්ලන්ට ඒක කවර් කරගන්න ඇත්තටම ගොඩක් අමාරුයි. ඒක හින්දා මේක ඒ ළමයින්ටත් ගොඩක් අසාධාරණයි. මොකද ඒගොල්ලෝ ඊළඟ වාරයකට සූදානම් වෙන එක්සෑම් රිසල්ට්ස් ආවට පස්සේ. ඒ වගේම මේකට අපි මීට කලින් ඊමේල් යවන වැඩ, ලියුම් යවන වැඩ සහ ගවර්න්මන්ට් එකෙන් මේ ගැන ඉල්ලලා ගොඩක් ඉල්ලීම් කරලා දිනනවා. නමුත් ඒකට අපිට සාධාරණයක් ඉෂ්ට වෙලා නැහැ. ඒ වගේම මේ එක්තරා විදිහක මිනිස්සු අපිට පොඩ්ඩක් තර්ජනත් ඉදිරිපත් කරලා දිනනවා කෝල් අරගෙන. මේකට මම ප්ලෑන් එකක් හදලා තියෙනවා මේක එක බැච් එකකින් යවන්නේ නැතුව 2028 ේදී මේක බෑක් ටු නෝමල් ෂෙඩියුල් එකට ගන්න ඕනේ. ගවර්න්මන්ට් එක මේ කරන්න හදන දේ හරි. අගෝස්තු වලට මේක ගන්න ඕනේ තමයි. කලින් ෂෙඩියුල් එකට. නමුත් ඒකට එක බැච් එකක්. මේ 2026 බැච් එක නෙමෙයි. 25, 24, 23, 22, 21 කියලා අතීතයේ බැච් එකටත් එතනින් එහාට යන 27, 28 ඉඳලා එහාට අනාගතයේ බැච් ටිකත් මේ ඔක්කොම අල්ලට සාධාරණයක් වෙලා එක බැච් එකකින් මේ ඔක්කොම ඩිලේ එක යවන එක පොඩ්ඩක්වත් සාධාරණ නැහැ. ඒකට මේ අපි හදපු ප්ලෑන් එකකුත් අපි ගවර්න්මන්ට් එකට ඉදිරිපත් කරලා තියෙනවා. අද අපි උපරිම උත්සාහ කරන හැම කාර්යාලයකටම මේක සබ්මිට් කරන්න. මේකදි කරන්නේ හැමෝටම එකම ටයිම් පීරියඩ් එකක් ඇතුළත. ඒ කියන්නේ මේ අපේ 2026 බැච් එකටත් 27 බැච් එකටත් 28 බැච් එකටත් හැමෝටම එක්සෑම් රීටේක් පීරියඩ් එක 6 months වලට කඩලා රිසල්ට්ස් දෙන්නත් මම මේකෙදි ගවර්න්මන්ට් එකට මේක මම ඉදිරිපත් කරපු මේ ප්ලෑන් එකේදී මාස 2කින් රිසල්ට් දෙන්න මාසකින් රිසල්ට් දෙන්න කියලා නෙමෙයි මේ ප්ලෑන් එකේ මාස 4කින් හරියට මේ කියන්නේ එක්සෑම් සීසන් එක ඉවර වෙලා මාස 4කින් රිසල්ට් දෙන්න කියලා තමයි මේක මම සඳහන් කරලා තියෙන්නේ. ඒ වගේම එක්සෑම් එක ආයේ 27 අයටත් 28 අයටත් මාස 6ක එක්සෑම් රීටේක් පීරියඩ් එකක් දෙන්න තමයි මේ ප්ලෑන් එක හදලා තියෙන්නේ. ඒකත් අපි හැමෝටම සබ්මිට් කරනවාද? ඒ අනිත් එක මේක දැන් ගවර්න්මන්ට් එකෙන් හිතන්න පුළුවන් ඇඩ්මිෂන් දීලා තියෙන කියලා ඒකට ඒක දැන් ගිය අවුරුද්දේ දික්කවලදීත් අපි කලින් ඇඩ්මිෂන් එකම තමයි අපි A levels ලිව්වේ. අලුත් ටයිම් ටේබල් එකක් ඒගොල්ලෝ හදලා දුන්නා. නමුත් පරණ මේ ඇඩ්මිෂන් එකෙම අපි ලිව්වා. ඒ වගේ හරි කමක් නෑ අපිට මේ සහනය මේ වෙලාවේ හදලා දෙනවා. මේ ඒ වගේම O level වලටත් මේකෙන් බලපෑමක් වෙන්නේ නැහැ. මම හිතන්නේ ගවර්න්මන්ට් එක මේක ඩිසෙම්බර් වලට තමයි O level ෂෙඩියුල් කරලා තියෙන්නේ. ඒක කිසිම ගැටලුවක් නැහැ. මොකද ඒගොල්ලන්ට මේ එක්සෑම් එක ඉවර වෙලා මාස 2ක 3ක කාලයක් තියෙනවා මේ එයාලට ඒ එක්සෑම් එකටත් රෙඩි වෙන්න. ඒගොල්ලෝ ඒකත් ප්‍රින්ට් කරන්න ඕනේ, පේපර්ස් ප්‍රින්ට් කරන්න ඕනේ. එතකොට ඒකත් ගවර්න්මන්ට් එක ගන්න ඕනේ රෙස්පොන්සිබිලිටි එකක් නේ. එතකොට ඒකටත් එයාලට කාලය තියෙනවා.